හලෙලුයා ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයට මහිමයටපත් වේවා. අද දවසේ දේව වචනේ මෙනෙහි කරමු. පළවෙනි කොරින්ති පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය සහ 14 වෙනි පදය. අවදිව සිටපල්ලා, ඇදහිල්ලේ ස්ථීරව සිටපල්ලා, පුරුෂයන් මෙන් සිටපල්ලා, ශක්තිමත් වෙයල්ලා, නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා. හලෙලුයා. උන්වහන්සේගේ වචනේ ඉතාමත් වැදගත් කාරණා 4ක් කියනවා. ඊළඟට තව වැදගත්ම දෙයක් කියනවා පස්වෙනි කාරණාව හැටියට. අවදිව සිටපල්ලා. අපි හැමතිස්සෙම මොකක්ද කරන්න ඕන? හැම දෙයක් ගැන අවදියෙන් සිටින්න අවශ්‍යයි. ඉංග්‍රීසියෙන් කියනවා be alert. alert කියන්නේ මොකක්ද? යම් කිසි දෙයක් සිද්ධ වෙනකොට ඒක සම්බන්ධව අපි දැනුවත් වෙලා ඉන්න ඕන. මොකද්ද මෙතන වෙන්නේ යන්නේ? මොන වගේ දෙයක්ද මේ සිද්ධ වෙන්නේ යන්නේ කියන එක අපි අවදියෙන් දැනුවත්ව අපි සිටින්නට අවශ්‍යයි. දෙවෙනි කාරණාව, ඇදහිල්ලේ ස්ථීරව සිටපල්ලා. අපි දෙවියන් වහන්සේ කෙරේ දැඩි විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ඉන්නවනම් වැනි ඉන්න නරකයි. කෙලින් ස්ථීරව ඇදහිල්ලේ ස්ථීරව ඉන්න කියලා මෙතන කියනවා. ඊළඟට කියනවා පුරුෂයන් මෙන් සිටපල්ලා. මේකේ ඉංග්‍රීසි පරිවර්තනය කියන්නේ ධෛර්යමත් වෙලා. ඒ කියන්නේ ධෛර්යමත්ම කටයුතු කරන්න ඕන. අපිට මේ ජීවිතේ බාධක කම්කටොළු වෙයි. ඒ වෙලාවට අපි සැලෙන්න නරකයි. අපි මොකද කරන්න ඕන? උන්වහන්සේ කෙරේ තව තවත් විශ්වාසය වැඩි කරගෙන දැඩි විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන්න අවශ්‍යයි. ධෛර්යවත් වෙලා ඉන්න ඕන. ඊළඟට කියනවා ශක්තිමත් වෙයලා. ඉංග්‍රීසියෙන් කියනවා be strong. ශක්තිමත් වෙන්න. කොහොමද අපි ශක්තිමත් වෙන්නේ? සමහරක් වෙලාවට අපිට යම් කිසි දෙයක් ඇති වෙනකොට අපි මොකද වෙන්නේ? අපි නිකම්මම දුර්වල වෙලා යනවා. ඒ වගේ වෙලාවට අපි මොකද කරන්න ඕන? අපි යේසුස් වහන්සේ වෙතට යන්න අවශ්‍යයි. යේසුස් වහන්සේට කියන ස්වාමිනී මට මේ අවස්ථාවේ මට ශක්තිය දෙන්න. උන්වහන්සේ ඔබට ශක්තිය දෙනවා. උන්වහන්සේ ඔබට ධෛර්යය දෙනවා. ඉතින් උන්වහන්සේ වෙතට යන්න. ඊළඟට පස්වෙනි කාරණාව කියන නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා. හලෙලුයා. උන්වහන්සේ කියනවා නුඹලා කරන සියලු දේ කොහොමද කරන්න කියන්නේ? ප්‍රේමයෙන් කරන්න. හලෙලුයා. මොකද යේසුස් වහන්සේ ප්‍රේමේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ හැම දෙයක්ම කරේ මිනිසයා කෙරෙහි, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් යුක්තවයි. මතක තබා ගන්න අපේ කිතුණු ජීවිතයේ පදනම මොකක්ද? පදනම තමයි ප්‍රේමය. එහෙනම් අපි අවදිව හිටියත් අපි ප්‍රේමයෙන් කටයුතු කරන්න ඕන. ඇදහිල්ලේ ස්ථීරව සිටියත් අපි ප්‍රේමයෙන් ඒක කරන්න ඕන. අපි ධෛර්යවත් වෙනවා වුණත් ප්‍රේමයෙන් අපි කරන්න ඕන. ඒ වගේම අපි ශක්තිමත් වෙලා ඉන්නකොටත් අපි ප්‍රේමයෙන් කටයුතු කරන්න ඕන. හලෙලුයා. අපේ ජීවිතයේ තියෙන හැම කාරණාවකදී මතක තබා ගන්න. ඔබගේ ජීවිතේ ප්‍රේමය ඉස්මතු වෙන්න අවශ්‍යයි. ප්‍රේමය තමයි මූලික දේ. ඉතින් මෙතන කාරණා 5ක් අපිට කියන පළවෙනි එක තමයි අවදිව ඉන්න. 2 ඇදහිල්ලේ ස්ථීරව ඉන්න. 3 ධෛර්යවත් වෙන්න. 4 ශක්තිමත් වෙන්න. සියල්ල මොනවද කරන්න ඕන? ප්‍රේමයෙන් යුක්තව කරන්න. මතක තබා ගන්න ඕන. අපි මේ ජීවිතේ අපි කරන හැම දෙයක් තුල යේසුස් වහන්සේව පිළිබිඹු වෙන්න ඕන. යේසුස් වහන්සේව කොහොමද පිළිබිඹු කරන්නේ? අපි යේසුස් කියන නම කිය ඉන්නවද? නෑ. අපගේ හැසිරීමෙන් යේසුස් වහන්සේ පිළිබිඹු වෙන්න ඕන. කොහොමද? අපේ හැසිරීම තුල හැම දෙයක් තුල උන්වහන්සේගේ ප්‍රේමය අපේ ජීවිත තුල තියෙන බව මිනිසයන් දැනගන්නට යනවා. අප තුල ප්‍රේමය නැත්නම්. ඉතින් අද දවසේ අපිට තියෙනවා අභියෝගයක්. මොකක්ද? ඒ ප්‍රේමය මා තුළ තිබෙනවද? සමහරක් වෙලාවට ඔබ තුළ තවමත් ඒ ප්‍රේමය ජනිත වෙලා නැත්නම් යේසුස් වහන්සේට කියන ස්වාමිනී මගේ ජීවිතයට වඩින්න. ස්වාමිනී පෙර නොවූ ආකාරයට ඔබ වහන්සේ මගේ ජීවිතේ පාලනය කරන්න. ස්වාමිනී මගේ තුළ ප්‍රේමය ඇති කරන්න. උන්වහන්සේ ඔබ තුළ මනුෂ්‍යයා කෙරේ ප්‍රේමය ඇති කරයි. උන්වහන්සේ ඔබ තුළ දෙවියන් වහන්සේ කෙරේ ප්‍රේමය ඇති කරයි. හලෙලුයා. මේ ලෝකේ ඒ ආහාරයක් අපි ගන්නවා නම් ඒකට ලුණු නැත්තම් මොකද වෙන්නේ? කිසිම රහක් නැහැ. ඒ වගේ තමයි අපේ ජීවිතේ ප්‍රේමය නැත්නම් මේ ජීවිතේ රහක් නැහැ. ඉතින් දෙවියන් වහන්සේ අද දවසේ කියන දේ අපි හිතට ගමු. අපි මේ කාරණා 5ම අපේ ජීවිතේ ඉෂ්ට වෙන්න අපි කටයුතු කරමු. අපි යාඥා කරමු. ආදරණීය පියාණන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මේ වචන නිසා. මේ වචනේ ආකාරයට ස්වාමිනී අවදි වේ සිටින්නත්, ඇදහිල්ලේ ස්ථීරව සිටින්නත්, ඒ වගේම ධෛර්යවත් වෙන්නත්, ශක්තිමත් වෙන්නත්, සියල්ලට වඩා ප්‍රේමයෙන් කටයුතු කරන්නත් අපිට උපකාර කරන්න. මම යාඥා කරනවා පියාණන් මේ වචන අසන සියලු දෙනා, ඔවුන්ගේ පවුල් වල සියලු දෙනා අද දවසේ සියලු අනතුරු වලින්, සියලු ආබාධ වලින්, සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන්ට මඟ පෙන්වන්න. ඔවුන්ගේ සියලු කටයුතු ඔබ වහන්සේ සාර්ථක කර දෙන්න. ඔවුන්ට ජය, සතුට, ප්‍රීතිය ඔබ වහන්සේ ලබා දෙන්න. යේසුස් වහන්සේගේ බලවන්ත ජීවමාන නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ඔබ සැමට ජේසු පිහිටයි.
ජයග්‍රාහී දවසක්